අයිබෝවන් ඔයාලටත් කෑම කාපු ගමන් බඩ පුරවා දානවා වගේ නැත්තම් උගුරට එනවා වගේ දැනෙනවද? ඒකට විසඳුමක් අපි ආයුර්වේදයට අනුව අද කතා කරමු. ඔයාට කරන්න තියෙන්නේ පුංචි ටිප්ස් ටිකක් අනුගමනය කරන එක විතරයි. අංක 1 උදේට නැගිට ගමන් මද උණුසුම් වතුර වීදුරුවක් පානය කරලා දවස පටන් ගන්න. කෑම වේල් 3 දිනපතා එකම වේලාවකට ගන්න පුරුදු වීමත් වැදගත්. තවත් කාරණයක් තමයි ආහාර ගන්නකොට සිහියෙන් ආහාර ගන්න. කෑම ගන්න අතරතුර අයිස් වතුර බොන්න එපා. පුළුවන් තරම් ගොඩාක් රෑ වෙන්න කලින් ආහාර වේල ගත්තා නම් හොඳයි. ඒ කියන්නේ රෑ 7ටවත් කලින් ඔයා රෑ ආහාර වේල ගන්න ඕනේ. මම තව කියා දෙන්නම් ආහාර ජීවන පද්ධතිය හොඳට ක්‍රියාත්මක කරගන්න පොඩි හර්බල් ටිප්ස් ටිකක්. වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ත්‍රිපල් ආ ටැබ්ලට්ස් හරි ත්‍රිපල් ආ චූර්ණය හරි දිනපතා ඔයාට රාත්‍රී ආහාරයට පස්සේ භාවිතා කරන්න පුළුවන් නම් ඔයාගේ උදේට මල පිටවීම ගොඩාක් පහසු කරනවා. හැබැයි හිතුමනා අපිට මේව ගන්න යන්න එපා. බලා කියන්නේ ආයුර්වේද ඖෂධයක්. ඒක වෛද්‍යවරයෙක්ගේ අනුදැනුම මත තමයි ඔයා පාවිච්චියට ගන්න ඕනේ. ඒ වගේම ඔයාට පුළුවන් කෑම වේලකට කලින් ඉඟුරු කෑල්ලක් හොඳින් හපලා ගන්න. ඒ වගේම තමයි ඔයාගේ කෑම වේලට කරපිංචා, කුරුඳු, සුදු ලූණු, උළුහාල්, කොත්තමල්ලි වගේ දේවල් එකතු කරගන්න. මේවා ආහාර ජීර්ණයට වැදගත් වෙන හර්බල්ස්. සතියේ දවස් දෙකක්වත් කොත්තමල්ලි තේ එකක් බොන්න. ඔයාට දැනටමත් කෑම කාපු ගමන් බඩ පුරව දැමීමක්, ඔක්කාරයට එන ගතියක් තියෙනවා නම් මේ වගේ පුංචි දේවල් ෆලෝ කරොත් ඔයාට ඉක්මනින් සහනයක් ලබා ගන්න පුළුවන්. මේ වගේ සිම්පල් හෙල්ත් ටිප්ස් තවත් ඉස්සරහට දැනගන්න ඕන නම් ඩොක්ටර් හිමාෂා TikTok account එක ෆලෝ කරන්න.